විශාල කළු පැහැති පසුබිමක් මුද්‍රණය කරන්න ඔබ සාමාන්‍ය කළු තීන්ත ස්ටෑන්ඩඩ් බ්ලැක් පමණක් භාවිතා කළොත් එය ඔබට ලැබෙන්නේ අඳුරු පණ නැති අලු පැහැයකින්. ඒ නිසයි වෘත්තීය මුද්‍රණ ශිල්පීන් සුවිශේෂී සූත්‍ර දෙකක් භාවිතා කරන්න. ඒ තමයි ස්ටෑන්ඩඩ් බ්ලැක් සහ රිච් බ්ලැක්. උදාහරණයක් විදිහට හොඳ තත්ත්වයේ ව්‍යාපාරික කාඩ් පතක් ගන්න. එහි පසුබිම ඉතා තද කළු පැහැයෙන් තිබිය යුතු වුණත් එහි ඇති කුඩා අකුරු අතිශයින්ම පැහැදිලිව තිබිය යුතුයි. ස්ටෑන්ඩඩ් බ්ලැක් කියන්නේ නමෙන්ම කියවෙන පරිදි සයන්, මැජන්ටා හෝ යෙලෝ මිශ්‍රණයක් නැති පිරිසිදු කළු තීන්ත තට්ටුවක්. නමුත් මේ විශාල පසුබිමකට යෙදුවොත් ඒ ඉතා දුර්වල පෙනුමක් ගන්නේ එක තීන්ත තට්ටුවකට ආලෝකය ප්‍රමාණවත් ලෙස අවශෝෂණය කරගත නොහැකි නිසායි. මෙන්න මේකට විසඳුම තමයි රිච් බ්ලැක්. මෙහිදී මුද්‍රණ යන්ත්‍රය මුලින්ම සයන්, මැජන්ටා සහ යෙලෝ වර්ණ වලින් ඉතා සියුම් පදනමක් සකසනවා. පසුව ඒ මත කළු තීන්ත තට්ටුව වැටෙන විට යටින් ඇති වර්ණ මගින් ආලෝකය තවදුරටත් අවශෝෂණය කරගෙන ඉතා තද පැහැයෙන් යුත් පොහොසත් නිමාවක් ලබා දෙනවා. ඉතින් හැමතැනටම රිච් බ්ලැක් භාවිතා නොකරන්නේ ඇයි? මොකද ඉතා කුඩා අකුරු සඳහා මෙය භාවිතා කිරීම ව්‍යසනයක්. වර්ණ ස්තර 4ක් අතිශය සියුම් වේගයකින් එක මත එක මුද්‍රණය කිරීමේදී ඉතා සුළු මට්ටමේ නොගැලපීමක් සිදු වුවහොත් අකුරු බොඳ වී යන ගෝස්ටිං නැමැති දෝෂය ඇති වෙනවා. අවසාන වශයෙන් පරිපූර්ණ මුද්‍රණයක් ලබා ගැනීමට නම් විශාල පසුබිම සඳහා බහුස්තර රිච් බ්ලැක් භාවිතා කර ගැඹුරු කළු පැහැයක් ලබා ගන්න. නමුත් කුඩා අකුරු සඳහා තනි තීන්ත ස්තරයක් සහිත ස්ටෑන්ඩඩ් බ්ලැක් භාවිත කර ඒවායේ පැහැදිලි බව ආරක්ෂා කරගන්න.